මම ඉන්දික දිසානායක මම දැනට 2018 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩාවල රිදි පදක්කම් ජයග්‍රහණය කරලා ඒ වගේම වසර 15ක් අඛණ්ඩවම ජාතික සූරයා වෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයෙක් වශයෙන් කටයුතු කරා 2018 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩාවල ඒ වගේම ශ්‍රී ලංකා බරිසිලීම කණ්ඩායමේ නායක වශයෙන් කටයුතු කරනවා. ඒ වසර 15 කාලය තුලමදීම අඛණ්ඩවම මගේ ස්ථානය රඳවාගෙන මගේ ජයග්‍රහණයන් වර්ධනය කරගනිමින් මගේ ස්ථානය රැක ගැනීමට විශාලම කැපකිරීමක් සහ මහන්සියක් දරුවා. මා ලබා ගන්නා සෑම ජයග්‍රහණයක් තුලදීම වගේම පුහුණු වීම අවස්ථාවලදීද තහනම් උත්තේජක පරීක්ෂණ වලට යොමු වෙලා ක්ලීන් ක්‍රීඩකයෙකු වශයෙන් මේ වෙනතුරු ක්‍රීඩා කරමින් යනවා. ඒ සඳහා මට විශාල සහයෝගයක් ලබා දෙනවා ශ්‍රී ලංකා තහනම් උත්තේජක ආයතනය අපිට විශාල උපදෙස් මාලාවක් ලබා දෙන උපදෙස් මාලාවට අනුගමනය කරමින් ලබාගත යුතු අතිරේක පෝෂණයන් පිළිබඳව විශාල දැනුවත් කිරීමක් ලබා දෙනවා. ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිවන්නේ පාසල තුලින් ජාතික සහ ජාත්‍යන්තර ජයග්‍රහණයන් සඳහා ක්‍රීඩිකාවන් බිහි වෙනවා. ඒ සඳහා පුහුණුකරුවන් ක්‍රීඩකයන් විශාල කැපකිරීමක් යොදලා පුහුණු වීම ලබනවා. ඒ වගේම වර්තමානයේදී ඊටම කෙටි කාලයකින් ජයග්‍රහණ කරා යන්න මේ තහනම් උත්තේජක භාවිතය වර්ධනය වෙලා තියෙනවා. මේ පිළිබඳව අපි කියන්නේ තහනම් උත්තේජක ආයතනයේ ක්‍රීඩා අමාත්‍යාංශ වගේ එකතු වෙලා මේ වගේ දැනුවත් කිරීම වැඩසටහන් යොදලා ක්‍රීඩකයන් වගේම පුහුණුකරුවන්ට මේ තහනම් උත්තේජක ලබා ගැනීමේ තියෙන ආදීනව අහිතකර බලපෑම් පිළිබඳව උන් දැනුවත් කරලා ක්ලීන් ක්‍රීඩකයෙකු වශයෙන් ක්‍රීඩා කරන්නේ නම් ඊටම දීර්ඝ කාලීන කෙටි කාලීන මාර්ග හොයන්නේ නැතුව දීර්ඝ කාලීනව අඛණ්ඩ පුහුණුවක් හොඳ ශිල්පීයකමයක් ප්‍රගුණ කරලා ක්‍රීඩාව කරගෙන යන්න පුළුවන් නම් ජාතික මට්ටම ජයග්‍රහණය කළා ජාත්‍යන්තර ජයග්‍රහණය කළා අපිට ලෝකේ ජයග්‍රහණය කරන්න පුළුවන්. ඔයාලගේ ජයග්‍රහණයන් ජාත්‍යන්තර ජයග්‍රහණ ලැබලා ඔලිම්පික් පදක්කමක් කරන් යන්න ක්ලීන් ක්‍රීඩකයෙකු වශයෙන් එකතු වෙන්න කියලා මම සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන්ම ජූනියර් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද ඉල්ලා සිටිනවා. ඔබ සියලු දෙනාට ස්තුතියි.